ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්නේ නින්ජා කමුයි එපිසෝඩ් 1 ගැන. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා ට්‍රේන් එකේ යන එක මිනිස්සෙක් හොඳටම බය වෙලා ඉන්නවා. මෙයා මේ ට්‍රේන් එක නවත්තපු ගමන් බහැලා හයියෙන් දුවන්න පටන් ගන්නවා. හරියට කවුරු හරි මෙයාගේ පස්සෙන් පන්නනවා වගේ. මෙයා මේ විදිහට දුවගෙන ගිහිල්ලා කාත් කවුරු නැති වීදියක තනි වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මෙතනට තවත් කට්ටියක් එනවා. ඉතින් මේ කට්ටියගෙන් බේරලා දුවපු මේ පුද්ගලයාට හිතා ගන්න බෑ කොහොමද මේ අය එයාව හොයාගත්තේ කියලා. ඉතින් මෙයා හොයාගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි නින්ජලා සෙට් එක. මේ වෙලාවේ මේ නින්ජලා සෙට් එක මේ කෙනාට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ කෙනත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ වෙලාවේ මෙයාට පහර දෙන්න ආපු නින්ජලාට මෙයාත් එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මෙතන නින්ජලා ගොඩක් ඉන්න නිසා මේ වෙලාවේ මෙයා මෙතනින් බේරිලා පැනලා යන්න තමයි හදන්නේ. ඉතින් මෙතන ඉන්න ගොඩක් නින්ජලා විනාශ කරලා මේ වෙලාවේ බිල්ඩිමක් දිගේ පැනලා යන්න හදනකොටම මේ නින්ජලාගේ නායකයා මේ වෙලාවේ මෙතනට එනවා. මේ නින්ජලාගේ නායකයා මේ වෙලාවේ අර මනුස්සයාගේ බෙල්ලට තොණ්ඩුවක් වගේ දාලා බිමට ඇදලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ මේ නින්ජා නායකයා මේ මනුස්සයා විනාශ කරලා දානවා. ඉතින් මේ මනුස්සයා විනාශ වුණාන් පස්සේ නින්ජා නායකයා මේ වෙලාවේ එයා ළඟ තියෙන ඩිවයිස් එකක් යූස් කරලා මේ ඇත්තටම විනාශ වුණේ එයාලා හොයන් ආපු කෙනාද කියලා එයාගේ බොඩි එක සර්ච් එකක් දාලා බලනවා. ඒත් එක්කම මේ ඩිවයිස් එකෙන් එන රිසල්ට් එකෙන් මේ වෙලාවේ නින්ජා නායකයා තහවුරු කරගන්නවා මේ එයා විනාශ කරලා තියෙන්නේ මාස්ක් එකක් දාගෙන ඉන්න එයාලා මේ වෙනකන් හොයපු කෙනා කියලා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ ලෝගන් කියන පුද්ගලයා. මේ ලෝගන් මේ වෙලාවේ එයාගේ බයික් එක හදන ගමන් තමයි ඉන්නේ. මෙයා මෙතන බයික් එක හදනකොට මෙයාගේ පුතත් මේ හරියට එනවා එයාගේ උදව්වට. ඉතින් මේ ලෝගන් කියන කෙනයි එයාගේ පුතයි වයිෆුයි තමයි මේ ගෙදර ජීවත් වෙන්නේ. ඉතින් මේ තුන් දෙනා හරියම සතුටින් තමයි ජීවත් වෙන්නේ. රෑ වෙලා මෙයාලා කාලේ වරුණාන් පස්සේ ටීවී එක බලබලා ඉන්න ලෝගන්ගේ වයිෆ් මාරි මේ වෙලාවේ දකිනවා නිවුස් වලට කලින් නින්ජලා විනාශ කරපු මිනිස්සයා ගැන කියනවා. මේ වෙලාවේ මෙතනට ලෝගනුත් එනවා. ඉතින් මාරි මේ වෙලාවේ ලෝගන්ගෙන් අහනවා මේක අරගොල්ලොන්ගේ වැඩක් වෙන්න ඇති නේද කියලා. හැබැයි මේ දෙන්නයි කන්වර්සේෂන් එක දිගටම අරන් යන්න වෙන්නේ නැහැ. මේ හරියට ලෝගන්ගේ පුතා එනවා. ලෝගන් මේ වෙලාවේ පුතත් එක්කගෙන කාමරයට ගිහිල්ලා එයාව නිදි කරලා ආපහු මාරිව හම්බෙන්න එනවා. මාරිව හම්බෙන්න ආපු ලෝගන් එයාගේ ෆෝන් එක චෙක් කරලා බලනවා එයා හයි කරපු CCTV තාම වැඩද කියලා. මේ වෙලාවේ මාරි ලෝගන්ට කියනවා මේ කණ්ඩායම මේ කෙනා විනාශ කරපු නිසා අනිවාර්යයෙන්ම මේ කණ්ඩායම අපිවත් විනාශ කරන්න එයි නේද කියලා. මොකද මේ වෙනකන් කවුරුත් මේ විනාශ වුණ පුද්ගලයා කවුද කියලා කොහොමවත්ම හොයාගන්න බැරි ඩිවයිස් එකක් එයාගේ මූණට හයි කරගෙන එයාගේ මූණ වෙනස් කරගෙන හිටියා. ඒ වගේම කාටවත් එයාව ට්‍රැක් කරගන්නත් බැරි වෙලා තිබිලා තියෙනවා. හැබැයි එහෙම වුණත් මේ කණ්ඩායම මෙයාව ට්‍රැක් කරලා විනාශ කරලා තියෙනවා දැක්කහම මාට මේ වෙලාවේ එයාලා ගැන බයක් දැනෙනවා කියලා මේ වෙලාවේ ලෝගන්ට කියනවා. හැබැයි ලෝගන් නම් මේ වෙලාවේ කියන්නේ කාටවත්ම එයාලා ඉන්න තැන හොයාගන්න බැරි වෙයි කියලා. ඒත් එක්කම මාරි මේ වෙලාවේ ලෝගන්ගෙන් අහනවා මේක සිරිගමි කියන කණ්ඩායමේ වැඩක් වෙන්න ඇති නේද කියලා. හැබැයි ලෝගන් නම් කියන්නේ සිරිගමි කියන කණ්ඩායම හැම වෙලාවෙම තනියම තමයි වැඩ කරන්නේ. එයාලා කණ්ඩායමක් වගේ ගිහිල්ලා මෙහෙම පාරක් දෙන්නේ නැහැ. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මේක වෙන කාගේ හරි වැඩක් වෙන්න ඇති කියලා මේ වෙලාවේ කියනවා. ඒ වගේම ලෝගන් මාරිට කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා මං ඉන්නකම් අනිවාර්යයෙන් මං ඔය දෙන්නව කොහොම හරි ආරක්ෂා කරනවා කියලා. ඉතින් අපිට පෙන්නනවා ඊළඟ දවසේ සුපර් මාකට් එකට බඩු ගන්න යන ලෝගන් සහ මාරි එයාලගේ ඇඟිලි සලකුණක්වත් දොරක වදින්න දෙන්නේ නැතුව ඒ හැමදේම මකලා තමයි ආපහු එන්නේ. මොකද ලෝගන් හැම වෙලාවෙම පරිස්සම් වෙනවා එයාගේ මේ සතුටින් ඉන්න ෆැමිලි එක කවුරු හරි ආවිදින් විනාශ කරයි කියලා බය. ඉතින් මෙයාලා මේ වෙලාවේ අයපාරක් නිවුස් එකක් දකිනවා තවත් පුද්ගලයෙක්ව කණ්ඩායමක් විසින් විනාශ කරලා දාලා කියන එක. මේ වෙලාවේ මාරි ලෝගන්ට කියනවා එයාලා වගේම හැංගිලා ඉන්න 4 දෙනෙක් මේ වෙනකොට මේ කණ්ඩායම විනාශ කරලා දාලා තියෙනවා කියලා. අන්න ඒ නිසා වෙනදට වඩා හරි පරිස්සමෙන් අපි වැඩ කරන්න ඕනේ කියලා මාරි මේ වෙලාවේ ලෝගන්ට කියනවා. ඉතින් ඊළඟ දවසේ අපිට පෙන්නනවා හරිම සතුටින් මේ ෆැමිලි එක ලෝගන්ගේ පුතාගේ උපන්දිනේ සමරන විදිය. මෙයාලා බර්ත්ඩේ එක සමරලා ඉවර වෙලා මේ වෙලාවේ නිදාගෙන ඉන්නකොට ලෝගන්ට අමුතු සද්දයක් ඇහෙනවා. ඉතින් ලෝගන් මේ වෙලාවේ නැගිටිනවත් එක්කම මාරිත් මේ වෙලාවේ නැගිටිනවා. මාරිට ළමයාත් එක්ක කාමරයට වෙලා ඉන්න කියලා ලෝගන් මේ වෙලාවේ පල්ලහැට යන්න තීරණය කරනවා. ලෝගන් මේ වෙලාවේ පල්ලහැ තට්ටුවට එනවත් එක්කම මෙන්න මේ වෙලාවේ අර මිනිස්සයා විනාශ කරපු නින්ජා කණ්ඩායම මේ වෙලාවේ ලෝගන්ගේ ගෙදරට පයින්නවා. මේ පයින්නවත් එක්කම මේ කණ්ඩායම ලෝගන්ට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ලෝගන් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙයත් මේ වෙලාවේ මේ නින්ජා කණ්ඩායමටම පහර දෙන්න පටන් ගන්නවා. ලෝගන් මෙතන ඉන්න සෑහෙන පිරිසක් විනාශ කරනකොට ලෝගන්ට එනවා එයාගේ පුතා හයියෙන් කෑ ගහනවා. මේ වෙලාවේ ලෝගන් ඉක්මනටම උඩ තට්ටුවට දූගෙන යනවා. මෙහෙම දූගෙන යනවත් එක්කම එක නින්ජා කෙනෙක් මේ වෙලාවේ එයා ළඟ තියෙන කටු වලින් ලෝගන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ කටු ගිහිල්ලා කෙලින්ම ලෝගන්ගේ බෙල්ලේ තමයි එන්නේ. මේ කටුව යනවත් එක්කම අපිට පෙන්නනවා ලෝගන් සෑහෙන අමාරුවෙන් උඩ තට්ටුව නැගගෙන යනවා. ඉතින් මේ ගෙදර ඇතුලේ මෙහෙම ෆයිට් එක වෙනකොට මේ ගෙදරින් එළියේ අපිට පෙන්නනවා කාර් එක මිනිස්සෙක් ඉන්නවා. අයත් එතනින් ඒ සීන් එක කට් කරලා ගෙදර සිටුේෂන් එක බැලුවාම අපිට පෙන්නන්නේ ලෝගන් මේ වෙලාවේ අමාරුවෙන් එයාගේ පුතාගේ කාමරේලාට එනවා. මෙහෙම එනවත් එක්කම ලෝගන් දකින්නේ එයාගේ පුතයි එයාගේ බිරිඳයි දෙන්නම අර නින්ජා නායකයා විදිහින් විනාශ කරලා දාලා තියෙනවා. මේ වෙලාවේ මෙතන ඉන්න නින්ජා නායකයා ලෝගන්ට කියනවා එයාගේ බිරිඳ එයාගේ පුතාව බේරගන්න සෑහෙන ෆයිට් එකක් දුන්නා කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්කම අයපාරක් මේ නින්ජා කණ්ඩායමේ නායකයා මාරිට තවත් පහරක් එල්ල කරනවා. මෙන්න මේ පහර නිසා මාරි සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒත් එක්කම ලෝගන් නැකිලා මේ වෙලාවේ මෙයාට පහර දෙන්න හදනකොටම තවත් කෙනෙක් පිටිපස්සෙන් ඇවිදින් ලෝගන්ටත් ප්‍රහාරයක් එල්ල කරනවා. මෙන්න මේ ප්‍රහාරය නිසා ලෝගන්ට සෑහෙන අමාරු වෙනවා. හැබැයි ලෝගන්ට මේ තුවාලට වඩා ලොකුම වේදනාව තමයි එයාගේ දරුවයි එයාගේ බිරිඳයි එයාගේ ඉස්සරහම විනාශ වෙන එක. මේ වෙලාවේ ලෝගන් එයාලගේ පැත්තට අත දික් කරගෙන බිම රැඳගෙන වැටෙනවා. මේ වැටුණත් එක්කම නින්ජා කණ්ඩායමේ නායකයා මෙයාලට කියනවා ලෝගන්වත් විනාශ කරලම දාන්න කියලා. එහෙම කියනවත් එක්කම මෙයාලට වැඩිය මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ මෙතනට පොලිසිය එනවා. පොලිසිය එනවත් එක්කම නින්ජා කණ්ඩායම මෙතනින් පැනලා යනවා. ඉතින් පොලිසිය ඇවිදින් බලනකොට මෙන්න මේ වෙලාවේ එයාලා දකිනවා ලෝගන්ගේ ෆැමිලි එකම විනාශ කරලා දාලා තියෙනවා. ඒත් එක්කම මේ පොලිසිය කට්ටිය මේ බොඩිස් ඔක්කොම හොස්පිටල් එකට යවනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට ලෝගන්ගේ බොඩි එක රෙද්දකින් වහලා එයා සම්පූර්ණයෙන් විනාශ වෙලා කියලා හිතාගෙන එයාගේ බොඩි එක පැත්තකට දාලා තියෙනවා.
මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා ලෝගන්ට එකපාරම සිහිය එනවා. මේ සිහිය එනවත් එක්කම ලෝගන් මේ වෙලාවේ මෙතනින් බිම ඇදගෙන වැටෙනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ලෝගන් බිම ඇදගෙන වැටුණාන් පස්සේ ડોක්ටර්ස්ලා එකතු වෙලා එයාව ආපහු හොස්පිටල් එක ඇතුළට ගෙනලා තියෙනවා. ඒ වගේම එයාට ට්‍රීට්මන්ට් කරන්නත් පටන් අරන් තියෙනවා. මේ වෙලාවේ සිහිය එන ලෝගන් ડોක්ටර්ස්ලාගෙන් අහන්නේ වෙන කවුරුත් ගැන නෙමෙයි මාරි සහ එයාගේ පුතා ගැන. හැබැයි මේ වෙලාවේ ડોක්ටර්ස්ලා කියනවා ඒගොල්ලෝ නම් බේර ගන්න බැරි වුණා කියලා. ඉතින් මේ දේත් එක්ක සෑහෙන්න කම්පැනියටපත් වෙන ලෝගන් මේ වෙලාවේ සෑහෙන්න අවුල් යනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හොස්පිටල් එකට මේ වෙනකොට ලෝගන්ව හම්බෙන්න කියලා FBI එකේ දෙන්නෙක් එනවා. ඉතින් මේ දෙන්න තමයි එමා සහ මයික් කියන්නේ. මේ දෙන්න ලෝගන් ළඟට ආවන් පස්සේ මයික් මේ වෙලාවේ ලෝගන්ගෙන් අහනවා එයා මොනවා හරි මේ පහර දීම් ගැන දන්නවද කියලා. සැක්කඩුතු කවුරු හරි ඉන්නවද කියලා මේ වෙලාවේ ලෝගන්ගෙන් ඇහුවත් ලෝගන් මේ කිසි දෙයකට උත්තර දෙන්නේ නැහැ. හැබැයි ලෝගන්ගේ හැසිරීමත් එක්ක මයික් දැනගන්නවා අනිවාර්යයෙන්ම ලෝගන් මේ කවුද කියලා හොඳටම දැන අඳුරගෙන ඉන්නේ කියලා. මේ වෙලාවේ මයික් වැඩි විස්තර මුකුත් අහන්න නැතුව ලෝගන්ට හදිසියක් වුණොත් එයාට කතා කරන්න කියලා මේ වෙලාවේ මයික් කියයි කාඩ් එක දීලා මෙතනින් පිටත් වෙලා යනවා. හොස්පිටල් රූම් එකෙන් එළියට ආව මයික් මේ වෙලාවේ එමාට කියනවා ලෝගන් අපිට කියන්න නැති මොකක් හරි රහසක් හිතේ හංගගෙන ඉන්න. අන්න ඒක අපි දැනගන්න ඕනේ. ඒ නිසා එමාට අද රැයට හොස්පිටල් එකේ නැවතිලා ලෝගන් ගැන ඔත්තු බලන්න කියලා කියනවා. ඒත් එක්කම රෑ වෙලා අපිට පෙන්නනවා ලෝගන් මේ වෙලාවේ හොස්පිටල් එකේ උඩම තට්ටුවේ ඉඳන් අහස දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම එමා හැංගිලා ලෝගන්ගේ ඔත්තු බලන ගමන් ඉන්නේ. මේ වෙලාවේ ලෝගන්ගේ පොඩි ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්වනවා. ලෝගන්ව අරන් යනවා එයාගේ ළමයයි මාරිවයි අවසාන වතාවට පෙන්වන්න කියලා. හැබැයි ලෝගන් මේ වෙලාවේ මේකට ඇතුල් වෙන්නේ නැහැ. මොකද එයාට ඒ විනාශ වුණ මාරිවයි එයාගේ පුතාවයි බලා ගන්න තරම් හයියක් නැහැ. මේ දේත් එක්ක එන කේන්තියට ලෝගන් මේ වෙලාවේ එයාගේ අතේ තිබ්බ ඉඳි කට්ටක් අරගෙන එයාට මැන ගන්නවා. එතනින් ඒ සීන් එක කට් කරලා වර්තමානයේ ආයෙත් අපිට පෙන්නනවා ලෝගන් හොස්පිටල් එකේ උඩ ඉඳන් අහස දිහා බලාගෙන කල්පනා කරන ගමන් ඉන්නවා. එකපාරක් මෙන්න මෙතනට ලෝගන් ගෙදරට පහර දුන්නා වගේම නින්ජලා කණ්ඩායමක් ලෝගන්ට ආයෙත් පහර දෙන්න කියලා එනවා. ඉතින් මේ වෙලාවේ ලෝගන් ෂණිකව ක්‍රියාත්මක වෙලා මේ සෙට් එකටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නින්ජලා කණ්ඩායමක විනාශ කරලා දාන ලෝගන් මේ වෙලාවේ සීක්‍රට් ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ ටෙක්නික් එක නිසා අපිට පෙන්නනවා ලෝගන්ගේ කටෙන් කළු පාට දුමක් වගේ එළියට යනවා. ඒත් එක්කම මේ අලුත් ටෙක්නික් එක නිසා ලෝගන්ට පුළුවන් වෙනවා මේ වෙලාවේ මෙතන ඉන්න නින්ජලා ගොඩක් දෙනෙකුට පහර දෙන්න. මේ වෙලාවේ ලෝගන් එයා ළඟ තියෙන සියලුම තරහ මේ නින්ජලා කණ්ඩායමෙන් පිට කරනවා වගේ සීන් එකක් තමයි අපිට පෙන්නන්නේ. මේ හැම දෙයක්ම හැංගිලා ඉඳලා බලන් ඉන්න එමා මේ වෙලාවේ මයික්ට කෝල් කරලා මෙතන වෙන හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා. මයික්ට මේ ඉන්ෆෝමේෂන් ටික දීලා එමා මේ වෙලාවේ මේ නින්ජලාට පහර දෙන්න යන්න හදනකොටම ලෝගන් මේ වෙලාවේ මෙතනට ඇවිදින් එමාට පහරක් එල්ල කරනවා. මේ පහර නිසා එමා මේ වෙලාවේ කලන්ත දාලා වැටෙනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන ලෝගන් මේ වෙලාවේ මෙයාගේ පැත්තට එන හැම නින්ජා කෙනෙක්ම වගේ විනාශ කරන්න පටන් ගන්නවා. ලෝගන් මෙහෙම විනාශ කරගෙන නින්ජලත් එක්කම ලිෆ්ට් එක ඇතුළට යනවා. ඉතින් මේ ලිෆ්ට් එක ඇතුලෙන් තවත් නින්ජලා කණ්ඩායමක්ම විනාශ කරන්න ලෝගන්ට පුළුවන් වෙනවා. ලෝගන් මේ වෙලාවේ ලිෆ්ට් එක ඇතුලේ ඉන්න ඔක්කොම නින්ජලා ටික විනාශ කරලා පල්ලෙහාම තට්ටුවට ඇවිදින් ලිෆ්ට් එකේ දොර ඇරනවත් එක්කම ලෝගන් දකිනවා තවත් නින්ජලා කණ්ඩායමක් එයා එනකම්ම මග බලන් ඉඳලා තියෙනවා. හැබැයි අපිට පෙන්නනවා ෂණිකව ක්‍රියාත්මක කරන ලෝගන් මේ හැමෝටම වගේ පහර දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ මයික් හොස්පිටල් එකට ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙනවත් එක්කම මයික් දකිනවා මේ වෙනකොට නින්ජලා විශාල ප්‍රමාණයක් හැමතැනම වැටලා ඉන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොට ලෝගන් හැම නින්ජා කෙනෙක්ව විනාශ කරන් පස්සේ එයාට අවසානට හම්බෙන්නේ මේ නින්ජලාගේ නායකයා. නින්ජලාගේ නායකයා දකින්නවත් එක්කම ලෝගන්ට මතක් වෙන්නේ එයාගේ පුංචි ෆැමිලි එක විනාශ කරපු හැටි. මේ වෙලාවේ ලෝගන් තවත් තරහ අරගෙන මේ නින්ජා නායකයාත් එක්ක එක දිගටම සරන් කරන්න පටන් ගන්නවා. නින්ජා නායකයා මේ වෙලාවේ ලෝගන්ගේ බෙල්ලටත් එක කඹයක් දානවා. හැබැයි මේ කඹෙන් බේරෙන්න ලෝගන්ට පුළුවන් වෙනවා. ඒත් එක්කම ලෝගන් එයාගේ ෂැඩෝ ක්ලෝන් පාවිච්චි කරලා එයාට පුළුවන් වෙනවා නින්ජලාගේ නායකයාව පරාද කරන්න. මේ බැටල් එකෙන් පෙරදුන නින්ජා නායකයාට හිතා ගන්න බෑ කොහොමද එයා මේ වගේ බැටල් එකකින් පෙරදුනේ කියලා. මේ වෙලාවේ ලෝගන් එයාගේ කඩුව අරගෙන මේ නින්ජා නායකයාට එක දිගටම පහර දීගෙන යනවා. මේ පහරවලුත් එක්ක නින්ජා නායකයා මේ වෙලාවේ බිම ඇදගෙන වැටෙනවා. ලෝගන් මේ වෙලාවේ නින්ජා නායකයන් අහනවා ඔයා කොහොමද මං ඉන්න තැන දැනගත්තේ කියලා. හැබැයි මේ නින්ජා ටීම් එකේ නායකයා මේ වෙලාවේ ලෝගන්ට කියනවා ඔයා කොයිතරම් හැංගිලා හිටියත් වැඩක් නැහැ. අනිවාර්යෙන් අපි ඔයා කොහෙද ඉන්නේ කියලා ලේසියෙන්ම අඳුර ගන්නවා කියලා. මෙහෙම කියනවත් එක්කම ලෝගන් මේ වෙලාවේ එයා මේ වෙනකන් දාගෙන හිටපු මාස්ක් එක ගලවලා අයින් කරනවා. මේ මාස්ක් එක ගලවලා අයින් කරනවත් එක්කම ලෝගන්ගේ ඇත්ත මූණ අපිට පෙන්වනවා. මේ මූණ දකින නින්ජා ටීම් එකේ නායකයා හොඳටම බය වෙනවා. මේ බය වෙනවත් එක්කම මේ වෙලාවේ ලෝගන් මේ නින්ජා ටීම් එකේ නායකයායි කතාව ඉවර කරලා දානවා. ඉතින් මේ නින්ජා නායකයා විනාශ කරලා මේ වෙලාවේ ලෝගන් එයාගේ බිරිඳයි ළමයායි හොස්පිටල් එකේ ඉන්න තැනට යනවා. ඉතින් මේ අවසාන වතාවට මේ දෙන්නා බලලා මේ වෙලාවේ එයා ගෙදරට යනවා. ලෝගන් මේ ගෙදරට ගිහිල්ලා එයා මේ වෙනකන් හංගලා තියපු පෙට්ටියක් එළියට ගන්නවා. මේ පෙට්ටියේ තියෙන බඩුව අතරින් මෙන්න මේ වෙලාවේ ලෝගන් එයාගේ බිරිඳගේ ළමයාගේ පින්තූරයක් එළියට ගන්නවා. එතකොට තමයි අපි දැනගන්නේ මේ වෙනකන් ලෝගන්ගේ බිරිඳ සහ ළමයා දෙන්නම මේ වගේ මාස්ක් දාගෙන හැංගිලා තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ලෝගන් මේ වෙලාවේ මේ පෙට්ටියත් අරගෙන එළියට ඇවිදින් මෙයාලා මේ තරම් කාලයක් ජීවත් වුණ ගෙදර ගිනි තියලා දානවා. මේකට හේතුව තමයි අය කවුරු හරි ඇවිදින් මෙයා ගැන විස්තර හෙව්වොත් කාටවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙන්න කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැතුව තමයි ලෝගන් මේ වෙලාවේ මේ ගෙදර පුච්චලා දාලා එයාගේ බොක්ස් එකේ තිබ්බ රතු පාට මාස්ක් එකකුත් දාගෙන මේ වෙලාවේ මෙතනින් පිටත් වෙලා යනවා. මේ යනවත් එක්කම පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ ලෝගන් කියන්නේ ඇත්තටම කවුද කියලා වගේම ලෝගන්ට මේ වගේ දෙයක් කරේ කවුද කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.